හරි අපි අද හදන්න යන්නේ බ්ලැක් චිකන් කරි එකක්. කවුරුත් කැමති චිකන් එකක්. මෙතන මම අපේ අරන් තියෙන චිකන් කිලෝ එකක්. ලුණු කරපිංචා සුදු ලුණු තියෙනවා, මිරිස් තියෙනවා, තක්කලි තියෙනවා. මෙතන අපි කොටාගත්ත සුදු ලුණු ඉඟුරු තියෙනවා. අපි බලමු චිකන් එක කොහොමද හදන්නේ කියලා. හරි අපි දැන් අපේ චිකන් එක මැරිනේට් කරගන්න තමයි හදන්නේ. අපි එකට දානවා මිරිස් කුඩු. මේක බ්ලැක් චිකන් කරි එකක් හින්දා අපි බදපු තුන පහ වලින් තමයි මැරිනේට් කරන්නේ ගොඩක්ම. ඉතින් අපි දාගන්නවා කහ. ලුණු පොඩ්ඩක්. ඒකම ගම්බිරිස්. හරි අපි මේක මන්ද මැරිනේට් කරගමු දැන්. හරි අපි දැන් මුලින්ම දාගමු චිකන් එක දාගන්න අපි තෙල් ටිකක් දාගමු. හරි අපි දැන් දාගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් පොඩ්ඩක් අපි කොටාගත්තා. අපි දැන් දාගන්නවා කුරුඳු කෑල්ල. ඒක මෙතන ඔයගලන්ට පේන ඇති මෙතන තියෙනවා සූදුරු ඒකම ගම්බිරිස්. එතක අපි දාගන්නවා ලුණු පොඩ්ඩක්. ඒක ඔක්කොම හොඳට කලවම් කරගන්නවා අපි. ලුණු ටික ගොඩක් කරලා බෙදන්න දෙන්න ඕනේ නැහැ. මතින් අපිට චිකන් ටික දාගන්න වෙනවා. අර ඔයගලන්ට දැන් පේන අපේ ලුණු සුදු ලුණු ඒ ටික රත්තරන් පාට වෙන බෙදීගෙන එනකොට අපි දාගන්න අපි මැරිනේට් කරගත්ත චිකන් ටික. අපි දැන් දාගන්නවා කරපිංච මෙතෙන්ට. ඒ වගේම සුදු ලුණු. මේක අබ පොඩ්ඩක්. අපි මේක කරන්නේ තෙල් එකේ තියද්දිමයි. එතකොට චිකන් එක එතකොට තමයි චිකන් එක ඔක්කොම හොඳට අල්ලන්නේ. අපි දැන් දාගන්නවා මිරිස් කුඩු. අපි මේක හොඳට කලවම් කරගමු. ඔයාලට පේන ඇති මම අයි තෙල් එකේ තියද්දි මම මේක දාගන්නයි කියලා කිව්වේ කියලා. ඒතර තමයි හොඳට පාට එන්නේ කරි එකේ. දැන් අපි දාගමු බදපු තුන පහ මෙතෙන්ට. ඊට හොඳට කලවම් කරගමු. මෙතෙන්ට අපි ගින්දර පොඩ්ඩක් අඩු කරගන්නවා. මම විනාඩි දෙකක් විතර තෙල් එකේම චිකන් ටික බෙදෙන්න දෙන්න ඕනේ. වතුර මුකුත් දාන්න නැහැ. රයිට් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති චිකන් එකේ පාට. අපි දැන් මෙතෙන්ට වතුර ටිකක් දාගමු. හරි අපි දැන් දාගමු මේකට ලුණු. අපි දැන් මේකට දාගන්නවා ගොරක කෑල්ල. ඔයගොල්ලන්ට සිම්පල් වුණත් දාගන්න පුළුවන්. ඒ වගේම තක්කාලි. දාලා අපි මේක ගින්දර අඩු කරලා මිනිත්තු 5ක් විතර බාලා තියමු චිකන් ටික දැම්මෙන්. හරි ඔයගොල්ලන්ට පේනද අපේ බ්ලැක් චිකන් කරි එක රෙඩි. පාට හොඳටම තියෙනවා. අපි දැන් කාලා බලමු. රස කමෙන්ට් එකක් දාමු.